Hello everyone. අද අපි එකතු වෙලා ඉන්නේ අලුත් lesson එකකින්. අපි මේ module එකේදී කතා කරන්නේ fundamentals of data structures and algorithmic thinking. සරලවම කිව්වොත් fundamental of data structure and algorithm. Undergraduate levels and HND levels වල හැම student කෙනෙක්ටම තියෙන module එකක් තමයි මේ module එක. අපි මේකෙදී tutorial series එකක් විදිහට යන්නේ. අද අපි කතා කරන්නේ fundamentals. ඒ කියන්නේ අපි ඕනම module එකක් සම්බන්ධව ඉගෙන ගද්දී අපි ඒකේ fundamentals දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ basic දේවල් ටික. Okay. අපි මේ lesson එක through අද අපි completely කතා කරනවා data fundamentals කියන්නේ මොනවද සහ core concept ඒ වගේම data structure types මොනවද සහ මේ data structure and algorithm කියන module එක අපිට වැදගත් වෙන්නේ ඇයි කියන දේ සම්බන්ධව අපි සම්පූර්ණයෙන්ම කතා කරනවා. Okay. මුලින්ම අපි දැනගෙන ඉන්න ඕන data structure කියන එක සම්බන්ධව ඉගෙන ගන්න කලින් මුලින්ම data කියන්නේ මොනවද? Understanding data. Data is a collection of discrete values that represent facts, observation or measurements. අපි ඕන කෙනෙක් මේ data කියන ඒවා දැකලා තියෙනවා. ඒ වගේම අපි use කරලා තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ ඒක data එකක්ද මොකක්ද කියන එක අපිට ලොකු knowledge එකක් නැත්නම් අපිට ඒකේ difference එක identify කරගන්න අමාරුයි. හැබැයි data එකක් කියලා කියන්නේ අපිට දකින්න තියෙන මොනවා හරි සංඛ්‍යාත්මක එහෙම නැත්නම් ටෙස්ට් විදිහට තියෙන ඉමේජ් විදිහට තියෙන මෙෂර්මන්ට්ස් විදිහට තියෙන ඕනම දෙයක් අපි data එකක් කියලා කියනවා. ඊළඟට අපි දැනගන්න ඕන information එකක් කියන්නේ මොකක්ද? දැන් data එකක් කියලා කියන්නේ ඇත්තටම ඒක මුකුත් process එකක්. ඒ කියන්නේ කිසිම සකස් කිරීමකට භාජනය කරලත් නැති අමු දත්ත raw data. එතකොට මේ කියන raw data through අපිට මොකුත් decision ගන්නවත් ඒක දැකලා තීරණයක් විදිහට මොනවා හරි decide කරන්න එහෙම නැත්නම් analysis කරන්න ඒ වගේ දේවල් කරන්න බෑ. එතකොට මෙතන මම උදාහරණයකට දාලා තියෙනවා data වලට example විදිහට නිකන් ඉලක්කම් ටිකක්. එතකොට information එකක් කියන්නේ මේ වගේ දෙයක් නෙමෙයි. යම්කිසි ක්‍රියාවලියකට භාජනය කරලා ක්‍රමවත් විදිහට සකස් කරගත්තට පස්සේ අපි ඒකට කියනවා information එකක් කියලා. Process, organize and structure data that provides context. Example එකක් විදිහට දීලා තියෙනවා average equal to system. අපි සාමාන්‍යයෙන් ගත්තොත් real world example එකක් විදිහට දැන් ඕගොල්ලෝගේ faculty එකේ ඉන්න ළමයින්ගේ ලකුණු මොනවා හරි module එකක ලකුණු. එතකොට නිකම්ම ඒ ස්ටුඩන්ට්ස් ලගේ නම ID නම්බර් එක මොකුත් නැතුව නිකන් ලකුණු ලිස්ට් එකක් තිබ්බට අපිට මොකුත් අයිඩෙන්ටිෆයි කරගන්න බෑ. හැබැයි අපි ඒ ස්ටුඩන්ට් ID එක නම එක ඒ මොඩියුල් එකට ඒ ස්ටුඩන්ට් ගත්තු ලකුණු ලිස්ට් එකක් විදිහට හදලා ඇවරේජ් එක කැල්කියුලේට් කරලා highest marks බලලා එතකොට දෙන්න පුළුවන් රිසල්ට් දීලා ඒ විදිහ ලිස්ට් එකක් හැදුවට පස්සේ ඒක ඉන්ෆර්මේෂන් එක. එතකොට ඕන කෙනෙක්ට ඒක through මොනවා හරි decision එකක් ගන්න පුළුවන්. දැන් අපි මේ වගේ එකක් through යුනිවර්සිටි එක ලෙක්චරර්ස් ලාට පුළුවන් කවුද මේ මොඩියුල් එකට වැඩිම ලකුණු ලබා ගත්තේ, අඩුවෙන්ම ලකුණු ලබා ගත්තේ, කී දෙනෙක් මේක ෆේල් වෙලා තියෙනවද? ඒ වගේ ගොඩාක් දේවල් ඩිසයිඩ් කරන්න පුළුවන්. එතකොට සරලවම data and information කියන part එකේදී අපි මේ දේ දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ දේ through තමයි අපි data structures and algorithm කියන එක ඊට වඩා complex concept එකක්. ඒක ඉගෙන ගන්න නම් මේකේ basic දේවල් ටික අපි දැනගෙන ඉන්න ඕනේ. What are data structures? Data structure එකක් කියන්නේ මොකක්ද? මේකේ මම සරල definition එකක්. එහෙම නැත්නම් සරලව හැඳින්වීමක් දීලා තියෙනවා. A data structure is a specialized format for organizing, processing, retrieving and storing data.
It defines the relationship between data elements and the operations that can be performed on them. Data structure එකක් කියලා කියන්නේ ඇත්තටම මේ data කියන දැන් අපි අර කලින් කතා කරන විදිහට data හදාගත්ත information හදාගත්ත මේ කියන data අපි store කරගන්නේ කොහොමද? store කරන්නේ කොහෙද? ඒ වගේ දේවල් හරියට method එකකට හදාගන්න එක තමයි data structure වලදී මූලිකවම කරන්නේ. මේකේ key principle එක තමයි how data is stored directly affect the efficiency of every operation performed on it. ඒ කියන්නේ දැන් අපිට මේ කියන data store කරගන්න තැන අනුව සහ අපිට ඒක store කර දැන් අපි සාමාන්‍යයෙන් අපි දැන් just ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයාලගේ ගෙදර මොනවා හරි ඔයාලා පොතක note down කරලා තියෙන දේක් අපිට හොයාගන්න අමාරු වෙනවා අපිට ඒක හරියට මතක නැත්තම් තිබ්බ තැන. ඒ වගේ අපි මේ use කරද්දී මේ කියන IT industry එකේදී ඔයාලා දැන් අපි lab එකක් through මොනවා හරි store කරාම ඒක අපිට එයාලා directly ආපහු හරි තැන සහ ඉක්මනට දෙන්න ඕනේ. එතකොට data structure කියන එක ඇතුළේදී වෙන්නේ මේ කියන data store කරගන්නවා අපිට directly දෙන්න පුළුවන් විදිහට ඉක්මනට දෙන්න පුළුවන් විදිහට මොකක් හරි පිළිවෙලකට හදාගෙන store කරන එක තමයි data structure එකක් ඇතුලේ සරලවම වෙන්නේ. එතකොට අපි මේකෙදි key principles විදිහට අනිවාර්යෙන් මතක තියාගන්න ඕන organization, efficiency and optimization. Organization is structures data in logical patterns that reflect relationship and hierarchies. So efficiency is enables to faster searching, insertion, deletion and traversal operations. Optimization is the minimizes memory usage while maximizing performance and scalability. එතකොට මේ key principles තුන අපි අනිවාර්යෙන්ම හරියට මතක තියාගන්න ඕනේ. ඒ වගේම why data structures? ඇයි මේ data structure කියලා දෙයක් තියෙන්නේ? මේක අපි main point හතරක් යටතේ කතා කරන්න පුළුවන්. Efficient data management, fast operations, better memory usage and code reusability. ඒ කියන්නේ අපි දත්ත හරියට කළමනාකරණය කරගන්න ඕන ඒක කාර්යක්ෂමතාවයේ විදිහට ඒ කියන්නේ කාර්යක්ෂමව භාවිතා කරන්න. ඒ වගේම operations ඉක්මනට කරගන්න. ඊට පස්සේ better memory usage කියන්නේ හරියට අපේ memory එක usage එක හරි විදිහට මේවා වෙන්න. ඊට පස්සේ code reusability කියන්නේ අපිට නැවත භාවිතා කරන්න පුළුවන් වෙන ආකාරයට. එතකොට මේ ටික තමයි. මේ නිසා තමයි data structure කියන දේ තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපේ room එකක් පිළිවෙලට තියාගන්නවා වගේ දෙයක් තමයි ඇත්තටම data structure කියන එක ඇතුළතත් වෙන්නේ. අපි මේ මොඩියුල් එකේදී කතා කරන්නේ data structure and algorithms නේ. එතකොට data structure කියන එක අපි දැන් කතා කරා. ඊළඟට introduction to algorithms. algorithm එකක් කියන්නේ මොකක්ද? අපි algorithm සාමාන්‍යයෙන් day to day life එකේදී use කරලා තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ ඒක algorithm එකක්ද මොකක්ද කියන දේ. What is an algorithm? An algorithm is a finite sequence of well-defined computer implementable instruction to solve a class of problem or perform a computation. It is a step-by-step procedure that transform input into output. Algorithm එකකදී කරන්නේ සරලවම මොකක් හරි ප්‍රශ්නයක් අඳුරගෙන step by step ඒ ප්‍රශ්නේ විසඳන්න try කරන එක. එතකොට මේ algorithm එකේ තියෙන main components තුනක් තියෙනවා. start, process, end. එතකොට මේකෙදි කරන්නේ අපි define input, finite steps and define output. ඒ කියන්නේ අපි ප්‍රශ්නේ අඳුර ගන්න ඕන, ඒකට input කරන්න ඕනේ මොනවද කියලා අඳුර ගන්න ඕන. ඊට පස්සේ process එක then output එක. මේ විදිහට තමයි algorithm එක සාමාන්‍යයෙන් වැඩ කරන්නේ. ඊට පස්සේ අපි මෙතන දාලා තියෙනවා characteristics of algorithm and good algorithm
කියන දෙකේ ඒ කියන්නේ අපි characteristic කිව්වහම අපි algorithm එකේ තියෙන මේ main characteristic සහ අපි good algorithm එකක් කොහොමද identify කරගන්නේ good algorithm එකක් නම් ඒකේ අපිට හොඳට identify කරගන්න පුළුවන් වෙන්න ඕනේ input මොනවද outputs මොනවද කියලා. ඒ වගේම steps ටික. ඒ වගේම ඒක හරියට ක්‍රමානුකූලව සහ ක්‍රමවත්ව ඉක්මනට වැඩ කරන්නත් ඕනේ. එතකොට සරලවම introduction to algorithm එක through ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ algorithm එකක් කියන්නේ මොකක්ද සහ algorithm එකේ තියෙන key components තුන මොනවද algorithm example so මෙතන අපි දීලා තියෙනවා අපි daily life එකේ example එකක් දැන් සාමාන්‍යයෙන් හැමෝම making a tea හැමෝම tea එකක් හදලා තියෙනවා අපි day to day life එකේ කරන දේවල්නේ. එතකොට අපි තේ එකක් හදද්දි step by step follow කරන method එකක් තියෙනවා. එතකොට first ඔයගොල්ලෝ boil water, add tea leaves, pour hot water, add sugar, steep and serve. මේ කියන method එක තමයි අපි අනුගමනය කරන්නේ. එතකොට සරලවම ගත්තොත් algorithm එකක වෙන්නේ මේ දේවල්ම තමයි. දැන් මේ මෙතන day life real life එකේ example එකයි අනිත් side එකේ programming add two numbers කියන algorithm එක කොහොමද ලියවිලා තියෙන්නේ කියන දෙක example දෙකක් විදිහට අරන් තියෙනවා. එතකොට බලන්න algorithm add two numbers කියන එකේ input and output තියෙනවා. inputs විදිහට අපි two integers a and b කියන දේ input කරන්න ඕනේ. output එක විදිහට අපිට a and b එකේ sum එක එන්න ඕනේ. කියන්නේ එකතු කරන්න තියෙන්නේ. එතකොට බලන්න step 1 එක start. Step 2 input a and b. Step 3 sum a plus b. Step 4 output sum and last one is the stop. එතකොට මේ method එකම තමයි making a tea, making a cake ඔය කියන හැම දෙයකදීම අපි real world එකේ use කරන්නේ. දැන් අපි ගෙදරදී තේ එකක් හදද්දි හිතන්නේ මේක ඇල්ගොරිතමික්ද මොකක්ද කියලා. ඒ වගේම අපි කේක් එකක් හදද්දි හිතන්නේ නැහැ. දැන් අපි තේ එකක් හැදුවත් දැන් මේකේ boil water and tea leaves and sugar add කරන එක තමයි inputs වෙලා තියෙන්නේ. අපි කේක් එකක් හදනවා කියන්නේ කොහොමද? කේක්. එතකොටත් අපි කේක් එකට ඕන කරන flour, icings අනම්මන එක්කම include කරන්න ඕනේ. එතකොට ඒ inputs. ඒතර ඔක්කොම ingredients දාලා process එක තමයි mix කරන එක mix කරලා ඉවර වෙලා bake කරලා output එක විදිහට තමයි අපිට cake එකක් එන්නේ ලස්සන. එතකොට අපි real world එකෙත් ඇත්තටම algorithm use කරනවා. හැබැයි අපි දන්නේ නැහැ ඒක algorithm එකක්ද කියලා. මෙතනදී මම හිතනවා ඔයගොල්ලන්ට algorithm එක කියන්නේ මොකක්ද කියන එක just idea එකක් එන්න ඇති කියලා. ඊළඟට අපි බලමු data structure classification. අපි දැන් කතා කරන හැම දෙයකදීම data structure and algorithm base කරලා තමයි මේ module එක යන්නේ. එතකොට අපි data structure classification එකක් තියෙනවා. primitive and non-primitive කියන එක. එතකොට data structure එක two types වලට බෙදෙනවා primitive and non-primitive. එතකොට primitive එකේදී fundamental data types provided by programming languages, they store single value and serve as building blocks for complex structure. Primitive එකේදී තියෙන්නේ ඇත්තටම single value and serve building blocks for complex structure කියන method එක. ඒ කියන්නේ single value per variable කියන method එක තමයි එතනදී use වෙන්නේ. එතකොට primitive data types විදිහට integer, float, character and booleans අපිට identify කරගන්න පුළුවන්. non-primitive කියන එකේදී complex structure එකක් තියෙනවා. ඒ වගේම derived from primitive types, these structures store multiple values. එතකොට primitive එකේදී single value per variable, non-primitive එකේදී multiple values with relationship. එතකොට multiple values තියෙනවා වගේම තමයි ඒවා store වෙන්නේ relationship එකක් එක්කලා. එතකොට non-primitive data structure එක ආයෙත් divide වෙනවා දෙකකට linear and non-linear. linear කියන එකේදී arrays, linked list, stack, queue කියන දේවල් වල ඉගෙන ගන්න ඕනේ.
non-linear එකේදී tree, graphs, hash table and heaps. මේ විදිහට තමයි data structure classification කියන දේ සරලවම අපිට තේරුම් ගන්න තියෙන්නේ. මෙතනදී linear data structures කියන්නේ මොනවද සහ ඒකට simple example එකක් through දාලා තියෙනවා. First one is array. Collection of elements stored in continuous memory locations. Array එකකදී වෙන්නේ සාමාන්‍යයෙන් memory location එකත් එක්ක fix විදිහට මේ විදිහට store වෙන එක. එතකොට fix size collection එකක් තමයි තියෙන්නේ. 0 ඉඳන් 4 වෙනකන් indexing කරලා තියෙනවා මෙතන. එතකොට මේ array එකේ තියෙන advantages තමයි fast access. ඒ කියන්නේ අපිට ඉක්මනට ළඟා වෙන්න පුළුවන් memory efficiency. Limitations තමයි මේකේ fix size එකක් තියෙනවා. ඒ කියන්නේ මේ store වෙන හැම එකේම එක size limit එකක් තියෙනවා. ඒ විදිහට තමයි array එක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ අපි link list එක ගත්තොත් මේකේ dynamic not chain. So nodes connected via pointers dynamic size. එතකොට මෙතනදී තියෙන්නේ dynamic size එක. Stack මේකේ stack and queue කියන එකේ මතක තියාගන්න ඕන. Stack කියන්නේ LIFO structure, queue කියන්නේ FIFO structure. LIFO කියලා කියන්නේ last in first out. Last in first out. ඒ කියන්නේ elements added and removed from top. ඒ කියන්නේ element එකක් අපි add කරන්නේ remove කරන්නේ දෙකම කරන්නේ top එකේ. ඒ කියන්නේ උඩින්. හිතන්න example එකක් විදිහට stack of plates. අපි plate තියෙන එකයි plate ගන්න එකයි හිතන්න දැන් අපි සාමාන්‍යයෙන් කොහේ හරි කන්න ගියාම ඔයාලා දැකලා තියෙන plates තියලා තියෙන. ඒතර උඩින් තමයි plate එක ගන්න. සහ උඩින් තමයි plate එකයි තියන්නේ. එතකොට last in first out කියන method එක තමයි මේ කියන්නේ. එතකොට මේකෙදි push and pop එකක් තමයි වෙන්නේ. queue එක ගත්තොත් ඒකේ තියෙන FIFO structure එකක් first in first out. First in first out. මේකේ element added attribute remove from front. එතකොට මේක හරියට නිකන් අපි real world එකේ ගත්තොත් waiting line එකක් වගේ. අපි waiting එකක polymer එක වගේ ඉද්දි වෙන්නේ මේ වගේ දෙයක් නේ. පිටිපස්සෙන් add වෙනවා සහ ඉස්සරහින් එක්කෙනෙක් අයින් වෙනවා. එතකොට ඔය method තමයි linear data structure එකේදී අපිට තියෙන types array, stack, linked list and queue. ඊට පස්සේ non-linear data structures වලදී data elements with complex relationship. මේකෙදී අපිට types තුනක් තියෙනවා tree, graph and hash table. Tree is a hierarchical structure with a root node and children nodes forming parent-child relationship without cycle. එතකොට tree එකකදී සාමාන්‍යයෙන් තියෙන්නේ one root node එක each node and no cycle or loops මේ විදිහට යන්නේ. දැන් මේක අපි example එකක් විදිහට ගත්තොත් file system and organization chart. දැන් අපි real world එකේ ගත්තොත් organization එක chart එකක් අපි යන්නේ. එතකොට ඒකේ තියෙනවනේ කොහොමද directors ලා ඊට පස්සේ CEO, CTO ඔය විදිහට කොහොමද organization එක මේව වෙලා තියෙන්නේ කියලා. ඒතර අන්න එතනදී තියෙන්නේ tree structure එකක් තමයි තියෙන්නේ. ඒතර ඒ වගේ දෙයක් තමයි මෙතනදී අපි කතා කරන්නේ. graph කියන දේ ගත්තොත් a graph consists of nodes connected by edge representing complex relationship and networks. graphs එකක තියෙන key properties තමයි nodes connections. එතකොට can be directed or undirected, can have weighted edges. එතකොට graph එකට example එකක් තමයි අපි real world එකේ තියෙන social media networks ඊට පස්සේ maps. එතකොට ඒ ඔක්කොම එකට connect වෙලා එක graphs විදිහටනේ තියෙන්නේ. ඊළඟට hash table. Hash table uses a hash function to map keys to values enabling fast data retrieval through direct access. එතකොට මේකෙදී සාමාන්‍යයෙන් example එකක් විදිහට අපිට databases and caches ගන්න පුළුවන්.
එතකොට non-linear අපි කතා කරා දැන් linear data structure එකේ තිබ්බා linear data structure එකේ තිබ්බේ array, stack, linked list and queue. Non-linear data structure එකේ තියෙනවා tree, graph and hash table. ඊට පස්සේ අපිට තියෙනවා selecting the right data structure. අපි මොනවා හරි දෙයකදී හරි data structure එක තෝරගන්නේ කොහොමද? එතකොට හරිම data structure එක තෝරගන්න වෙන අවස්ථාවල් වල අපි type of data and operations required, memory usage, performance මේ හැමදේම ගැන හරියට දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ real life applications තියෙනවා. අපි data structure use කරන real life applications තියෙනවා. සමහර වෙලාවට search engines, social media application, e-commerce and operating systems. දැන් අපි හිතන්න අපි සාමාන්‍යයෙන් social media එකක මොනවා හරි එක දෙයක් search කරොත් එක දවසක ඊට පස්සේ හැමදාම අපිට පෙන්වන්නේ ඒ දේ. එතකොට අන්න එතනදී මේ කියන data structure and algorithm කියන දේ තමයි apply වෙලා තියෙන්නේ. Okay. දැන් අපි අද lesson එකේදී fully completely කතා කරේ data fundamentals and algorithm, data structures and importance. ඒ කියන්නේ අපි data කියන්නේ මොනවද? information කියන්නේ මොනවද? data structure කියන්නේ මොකද්ද? data structure types මොනවද? algorithm කියන්නේ මොනවද? algorithm types මොනවද? සහ finally මේ කියන data structure and algorithm එක අපිට important වෙන්නේ ඇයි? ඇත්තටම මේ කියන දේ අපිට important වෙන්නේ අපි දැන් ඇත්තටම social media use කරනවා, ඔයාලා TikTok බලනවා, YouTube, Facebook ඔය හැම එකම use කරනවා. හැබැයි ඔයගොල්ලෝ කවදාවත් හිතලා තියෙනවද අපි එක දවසක search කරන දේම ඇයි හැමදාම ඊට පස්සේ අපිට ඒ දේම වැඩියෙන් පේන්නේ කියලා. ඒක ඇත්තටම මේ කියන data structure and algorithm එකේ combination එකක් through develop වෙලා තියෙන දෙයක් සහ අපිට ඒ දේ එහෙම පෙන්වන්නේ අන්න ඒ නිසා. Okay. Finally, have some activity and discussions. So, please try this. Okay. අපි ඊළඟ වීඩියෝ එකකින් data structure and algorithm එකේ lesson number 2 discuss කරමු.